ජරාවට පත්වෙන්න කලින් සතර පෙර නිමිති දැකලානේ මේක දාලා අභිනිෂ්ක්‍රමණය කළේ. අපිට තියෙන්න ඕන හොඳ පුරුද්දක්. මොකද්ද? පින්නතුනේ මේ සංසාරේ මේ පුරුදු ඇති කරගන්න. මොකක් හරි කල කිරුණොත් පින්නතුනේ දැන් රශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලව තේරුමක් නැහැ. ජීවිතේ හැම එකකම ආස්වාදයේ විඳිනකොටම අපේ තරුණ මහත්තුරු පුරුදු වෙමු. මේකෙන් මොකක්ද ලැබෙන ආදීනවේ කියලා බලාගන්න. උදාහරණයක් විදිහට ඔය මෙතනත් දැන් විවිධ ප්‍රදේශවලින් පනහන්න ඇවිල්ලා ඉන්නවනේ. අපේ ගෙවල් වලත් පින්නතුනේ අර කේන්ති යන උදවිය ඉන්නවනේ. ඔය බලන්නකො සමහරව ඉන්නවා ඇහැරවන්නත් බයයිනේ බුදියා ගත්තොත් ඇයි ඒ? බණිනවලු කේන්ති යනවලු. දැන් මම මේ කියන්නේ පින්නතුනේ නැති අපි බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. මම දැන් අතුරු ගිරියෙත් එන්න කලින් මේ දේශනාව මෙහෙම්මම කරා ඉච්චරටම වැදගත්. මේ බොහොම සිහියෙන් අපේ හිත විසින් අපිව පාලනය කරගන්න ඕන විදිහ මොකක් හරි කරන්න කලින් තව පාරක් හිතන්න බලන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ කරන කියන හැම එකකටම මේ සංසාරේ කවදා හරි අපි ගෙවන්න දෙපැයි. මේ කරන කියන හැම එකකටම කුසල් අකුසල් විදිහට අපි පිටිපස්සෙන් එනවනේ. වෙනස් සියලු දෙනාම මතක තියාගන්න. ඔය හිතට ප්‍රමුඛතාවය මූලිකත්වය දෙනකොට මේ ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ලැබෙන්නේ අත්විඳින්න හම්බෙන්නේ සතුටක්ද දුකක්ද කියන එක හිතන්න.